පුංචි පැන්සේ ආයුබෝවන් සිවමතුමු දැසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුංචාල හැමෝටම. ආයුබෝවන් විතරටි. ආයුබෝවන් ඒ වගේම අපේ පුංචාල හැමෝටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් විතරටි. අද අපේ පුංචි පැන්සි ප්‍රෝග්‍රෑම් එකේ විශේෂ දවසක්. පුංචාලන්ටත් පේනවා ඇතිනේ අපේ කුටුවේදී ඉන්න අලුත් යාළුවෝ දෙන්න. නේද විතරටි? ඔව්. ඉතින් අද වෙනදට වඩා චුට්ටක් වෙනවා. ඔව් විතරටි. හරි. ඔයාගේ මම දැක්ෂන්. අහන්න බලන්න. පාට ප්‍රකාශයක් ඉන්නවද? මට නම් ඉන්නවා. ඉතින් විතරටි සත්තු ගැන කතා කරා. සත්තුන්ට බෙහෙත් කරන මල්ලාමයි සනෝජනන්දයි අද ඇවිල්ලා ඉන්න අපිත් එක්ක කතා කරන්නේ. ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා නුවන්වමට සනෝජනන්දටයි. ආයුබෝවන්. ඔව්. ඉතින් මාමම කියන්නකෝ අද මේ බලු යාළුවෝ දෙන්නෙකුත් ගෙනල්ලා අද අපි කතා කරන විශේෂ දේ මොකක්ද කියලා. ඉතින් පුතේ මේ අපි කියන්නේ ලංකාවේ සුරතල් සත්තුන්ට ඔයගලගේ පුංචි යාළුවන්ට බෙහෙත් කරන පශු වෛද්‍යවරු. ඒතර අපි ඕගොල්ලෝ වගේ ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ අපි උසස් පෙළෙන් පස්සේ පේරාදෙණියේදී අපේ පශු වෛද්‍ය පීඩයට ඉගෙනගෙන ගිහිල්ලා ඉගෙනගෙන තමයි මේ පුංචි අයට බෙහෙත් කරන්න අපි පුරුදු වෙන්නේ. ඉතින් අපේ තියෙනවා ඒ අපේ පශු වෛද්‍ය මාමලා නැන්දලා එකතු වෙච්ච පුංචි සමිතියක්. ඉතින් මේ සමිතිය නැත්තම් සංගමයෙන් අපි ලෑස්ති කරලා තියෙනවා මේ මාසේ ජූලි 17 වෙනිදා සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන දවස් තුනේ බොහොම ලස්සන වැඩසටහනක්. ඒකේ නම තමයි Pet Expo 2026. එහෙම නැත්නම් ඔයගලගේ පුංචි සුරතුළුන් වෙනුවෙන්ම වෙන්නෙච්ච දවස් තුනක්. හරියට ඕගොල්ලන්ට ලෝක ළමා දිනේ තියෙන්නේ. අන්න ඒ වගේ පුංචි සුරතුළුන් වෙනුවෙන්ම අපි පශු වෛද්‍ය මාමලා නැන්දලා එකතු වෙලා දවස් තුනක් වෙන් කරලා තියෙනවා කොළඹ BMI CH එකේ. ඉතින් ඒක තමයි අපේ තියෙන වැදගත්ම වැඩසටහන. එහෙනම් මාමේ අපිට කියන්න පුළුවන් මේ Pet Expo කියන මේ සතුන් වෙනුවෙන්ම වෙනුම් දිනේ මොනවද කරන්නේ කියලා. ඒක ලොකු වැඩසටහනක්. ඒකට පුංචි ඕගොල්ලොන්ගේ ඉඳලා ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා මාමලා නැන්දලා අයියලා අක්කලා ආච්චිලා සීයලා වෙනකම්ම ඉන්න පුළුවන් වෙන අපි වැඩසටහන් හදලා තියෙනවා. ඒකේ වැදගත් වැඩසටහන් විදියට අපි ගත්තොත් ඕගොල්ලෝ එදාට ආවොත් ඕගොල්ලන්ගේ ගෙවල් වල පුංචි සුරතලුන් විදියට හදන ඇති කරන ඕනම සුරතලෙක්ව බලා ගන්න. ඒගොල්ලෝ අත ගන්න. ඒගොල්ලෝ ගැන දැනගන්න. ඒගොල්ලොත් එක්ක කාලය ගත කරන්න ඕගොල්ලන්ට පුළුවන්. ඒ කියන්නේ පුතා කියන්න පුළුවන් වගාමින සුරතලෙක්ගේ නමක් දෙකක්. මට ඉන්න පූස දෙන්න. පූස දෙන්නේ පුතාට. පූසේ. හරි පුතා ගැන තව සුරතලු වර්ග කියන්න බලන්න අපිට. බල්ලෝ ඉන්නවා. හරි. ලේමැටි කරන. ලේමැටි කරන අය ඉන්නවා. ඔයා කියන්න බලන්න. ගිරවැටි කරන. ගිරවැටි කරන අය ඉන්නවා. ඔන්න ඔතන පුංචි දෙයක්ත් අපි කියන්න ඕනේ. දැන් ඔය ලේන්නු ගිරව් කියලා කියන්නේ පුතේ කැලේ ඉන්න සත්තු. එහෙම නැතුව අපි ඒගොල්ලෝගේ ඇති කරන්න පුළුවන් තරම් නැති කරන්න ඕනේ. ඇති කරන්නේ නැතුව ඉන්න ඕනේ. එහෙම නැතුව අපි ගොඩක්ම කතා කරන්නේ සුරතුළුන් විදියට බල්ලු. පූසෝ, හාවු. ඒ වගේම අපි ගත්තොත් කුරුල්ලෝ වර්ග ඉන්නවා අපිට හදන්න පුළුවන්. ඒ වගේම මාළු, සුරතල් මසුන්, ඒ වගේම සමහරක් ඔය ගිනි පිග්ස්ලා, හැම්ස්ටර්ස්ලා කියන චූටි වගේ සත්තු ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඕගොල්ලන්ට සුරතල් විදිහට ඇති කරන්න පුළුවන්. හැබැයි පුතාගේ ගෙදර හැම සතාවම නැහැ. හැබැයි ඕගොල්ලෝ අම්මලා තාත්තලාවත් එකතු කරගෙන Pet Expo 2026ට BMI CH එකට ආවොත් ඔය හැම සතා එක්කම ඕගොල්ලන්ට පුංචි කාලයක් හරි ගත කරන්න පුළුවන්. එකක් තමයි කියන ඕගොල්ලන්ට පුංචි සුරතලුන් බලන්න පුළුවන් Pet Expo එකට ආවොත්. ඒ විතරක් නෙමෙයි. පුතා අහලා තියෙනවා ඩොග් ෂෝ කියලා જાතියක් තියෙනවා. එතකොට මේ ඩොග් ෂෝස් තියෙනවා. ඒ විතරක් නෙමෙයි පුතා දැකලා තියෙනවනේ සමහරක් පොලිසිය මාමලා නැන්දලා ගාව බල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ බල්ලෝ අරගෙන ඔයගොල්ලන්ගේ ගම්වල එක එක දේවල් වලට එනවා. ඔය ජනාධිපතිතුමා හරි නැත්නම් ඇමතිවරු මැති ඇමතිවරු යන තැන් වල යනවා, චෙක් කරනවා. අන්න ඒ විදිහට අපේ රටේ ඉන්න පුංචි දුවේ පුතේ සුරතලුන් පාවිච්චි කරනවා රටේ ආරක්ෂක වැඩවලට. ඒ සුරතලුන් ඇවිල්ලා ඔය කොළඹ තියෙනවනේ ලෝක ළමා දින උත්සවවලදීත් මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඩොග් ෂෝස් පෙන්නනවා. ඒගොල්ලෝ උඩින් පනිනවා, බයිසිකල් පදිනවා, පුතාලට ඒව බලා ගන්නත් පුළුවන් BMI CH ආවොත්. ඒ වගේම පුතේ ඒ විතරක් නෙමෙයි. ඕගොල්ලෝ එදාට ආවොත් පුංචි සුරතලුන් එක්ක ඕගොල්ලන්ට සංගීත පුටු තරඟවල ඉන්න පුළුවන්, බෝල ගහන්න පුළුවන්, ඒ වගේම ෆොටෝ ගහන්න පුළුවන්. ඒ වගේ තව වැඩ ගොඩාක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ සනෝජනන්ද ලෑස්ති කරලා තියෙනවා පුංචි දුවල පුතාලටම විතරක් වෙන්නෙච්ච කිඩ්ස් සෝන් එකක්. අපි ඉතින් නැන්දගෙන් අහමු මොකක්ද ඒ කියලා. යන්නේ අපිට කියන්නකෝ මේ කිඩ්ස් සෝන් එකේ තියෙන ෆන් ඉවෙන්ට්ස් මොනවද කියලා. ඉතින් පුංචි දුවේ පුතේ ඔයාලට ඉස්සෙල්ලාම ෆන් ඉවෙන්ට්ස් වලට වැඩිම එඩියුකේෂනල් දේවල් කියන්නම්.
අපේ ආර්ට් කම්පිටිෂන් එකක් තියෙනවා දවස පුරාම. ඒ කියන්නේ 17, 18, 19 දවස් තුනේම තියෙනවා. ඔයාලට ඇවිල්ලා ඕන වෙලාවක් අරගෙන චිත්‍ර අඳින්න පුළුවන්. එන හැමෝටම අපි තෑගි දෙනවා. ඊට අමතරව ඔයාලා අසයින් දැන් මම ඇඳගෙන ඉන්න ඇඳුම හැම අදින සමහර අය. ඒ කියන්නේ සමහර අය කැමති පොඩි කාලේ නම් මම වෙඩ් ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා හිතාගෙන වෙඩ් ડોක්ටර් කෙනෙක් වෙන්න. ඉතින් ඒ වගේ අයට තියෙනවා චූටි කාලෙම අපි මේ වගේ කොස්ටියම්ස් හදලා තියෙනවා. ඇවිල්ලා වැඳගෙන ෆොටෝ ගහලා යන්න පුළුවන්. ඉතින් පුංචි පුතාලා දුවලා අපි දැකලා තියෙනවා සාරි ඇඳගෙන මල්ලිට නංගිට ටීචර් කෙනෙක් වගේ හැසිරෙනවා. එහෙම කරනවනේ ඔයගොල්ලෝ නේද? ඒ වගේ ඕගොල්ලන්ට පුළුවන් ජීවිතේ සමහරක් වෙලාවට පළවෙනි පාරට අපේ පෙට් එක්ස්පෝ එකට ආවොත් මේ තනෝජා රැඳලා කරන කිඩ්ස් ඕන් එකේදී ડોක්ටර්ස්ලා අඳින ඇඳුම් ඇඳලා ඔය ડોක්ටර්ස්ලා පාවිච්චි කරන ස්ටෙතස්කෝප් එක වෙදනලාව කියන්නේ ඒක පාවිච්චි කරලා සුරතලුන්ව චෙක් කරන්න, ඒ ඇහෙන ශබ්ද අහන්න. ඉතින් අපි හැමෝටම මේ අවස්ථාව නේ තනෝජා. අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ මං හිතන්නේ අපි තනෝජා මොන්ටිසෝරි ටීචර්ස්ලටත් විශේෂ දෙයක් ලෑස්ති කරලා තියෙනවා. එතකොට අපි මේකේ විශේෂයෙන්ම බලලා තියෙනවා මොන්ටිසෝරි ඉන්න චූටි දුවල පුතා ඉන්නවනේ. එයාලගේ ට්‍රිප් එක මෙන්න මේ පෙට් එක්ස්පෝ එකත් එක්ක ඕගනයිස් කරගන්න. ඒ කියන්නේ ටීචර් කැවිල්ලා මෙතනදී අපේ කිඩ්ස් zone එකට විතරක් නෙමෙයි. අපේ ෆැකල්ටි එකේ තියෙන දේවල්, ඒ වගේම පොලිසියෙන් තියෙන අපේ ස්ටෝල්ස්, ඒ වගේ තියෙන හැම දෙයක්ම ඉගෙන ගන්න පුංචි රවුමක් දාන්න. ඉතින් ඒකට ඇත්තම කියනවනම් අපි මේ වෙනකොට මොන්ටිසෝරි වලට කතා කරලා තියෙනවා. ඔව්. ඒ වගේම තාම කතා කරපු නැති මේ මොන්ටිසෝරි වල ඉන්න ටීචර්ස්ලා ඉන්නවා නම්, ඒ වගේම මොන්ටිසෝරි යන දරුවෝ ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා නම්, ඒ වගේම පුංචි දුවපුතේ ඔයගොල්ලන්ගේ නංගිලා මල්ලිලා යන මොන්ටිසෝරියට අදම කතා කරන්න නුවන් මාමට හරි සනෝජා රැන්දට හරි 0.73 721 460 0.73 721 460 කියන නම්බරයට කතා කරලා ඔයගොල්ලන්ගේ මොන්ටිසෝරි ට්‍රිප් එක අපිත් එක්ක ප්ලෑන් කරන්න. ඔයගොල්ලෝ එහෙම අපිත් එක්ක ප්ලෑන් කරලා ආවොත් අපි මේ මොන්ටිසෝරි දුවල පුතාලට අපි එක ડોක්ටර් ඇන්ටි කෙනෙක්ව අංකල් කෙනෙක්ව දෙනවා. ඒතකොට එයාත් එක්ක පුළුවන් අපේ මුළු පෙට් එක්ස්පෝ එකේම ඇවිදලා ගොඩක් දේවල් ඉගෙන ගන්න. එතකොට ඒ වගේම සනුජ අපිට ෆොටෝ ගහන්නත් පුළුවන් ආවොත් එහෙම නේද? ඔව් ඒ වගේම මම අර කලින් කිව්වනේ අපේ මේ සූට් එක ඇඳලා වෙනම ෆොටෝ ගහන්න පුළුවන් කියලා. ඊට අමතරව වෙනම ෆොටෝ බූත්ස් තියෙනවා. ඔයාලා කැමති ඕන විදිහකට ෆොටෝ ගහන්න. මේ මාමේ දැන් මේ වගේ කානිවල් එකක් තිබ්බම සතුන්ට එක කතා කරලා සතුන් ගැන බලලා ඊට පස්සේ සතු ගැන දැනගෙන ඩොග් ෂෝස් බලලා සමහර පුංචි යාළුවන්ට බඩගිනියනවනේ. එතකොට මොන හරි ස්ටෝල්ස් නැක්ස් එහෙම තියෙනවද? ඔව් ඕන තරම් පුතේ අපේ එකේ ඕගොල්ලන්ට විතරක් නෙමෙයි ඕගොල්ලෝ සුරතලුන්ටත් කැම තියෙනවා. ඒක නිසා කිසිම දෙයක් ඒක ගැන බය වෙන්න ඕනේ නැහැ. හැබැයි ඔය අපේ කිඩ්ස් zone එකට යන දුවල පුතාලා හැමෝටම අපි අයිස්ක්‍රීම් දෙන්න ප්ලෑන් කරලා තියෙනවා. ඒක නිසා අපි පුංචි දුවල පුතාලාට කියනවා මේ දවස්වල අසනීප වෙන්නේ නැතුව ඉන්න ඕනේ. අපි අසනීප නැති දුවල පුතාලාට විතරයි අයිස්ක්‍රීම් දෙන්නේ. ඒ වගේම තව දෙයක් තියෙනවා අපිට කියන්න අමතක වෙච්ච. ඔයගොල්ලෝ චිත්‍රපටි බලන්න ආසයිද? ඔව්. ඔයගොල්ලෝ බලලා තියෙන සත්තු ඉන්න චිත්‍රපටි මොනවාද? රියෝ. රියෝ තව හරි මං කියන්නම්කෝ. දැන් මේ වැඩසටහන බලන පුංචි දුවල පුතාලාගේ අම්මලාගෙන් ඇහුවොත් සත්තු ඉන්න චිත්‍රපටි බැලුවොත් ඒගොල්ලෝ මුලින්ම මතක් වෙන්නේ හඳය. ඒ වගේම අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න ඒගොල්ලෝ හොඳට කරන කාටුන් එකක් තමයි දොස්තර හොඳ හිතලා. ඒකකොට පුතේ දොස්තර හොඳ හිතලා ගොඩක් බලා ගන්න පුළුවන් පෙට් එක්ස්පෝ ආව. ඒ විතරක් නෙමෙයි අපි තාම ලංකාවේ පෙන්නලා නැති දරුවෝ වෙනුවෙන්ම හදපු සුරතලුන් සම්බන්ධ වෙන චිත්‍රපටියක් එදාට නොමිලේ පෙන්නනවා. එතකොට ඔය පෙට් එක්ස්පෝ එක පටන් ගන්න කීයද? අපි උදේ 9ට පටන් ගන්නවා. ඉතින් පුතාලට තේරෙන්න ඕනේ කිඩ්ස් zone එක විතරක් නෙමෙයි ඒක එළිය තියෙන තැන් වලට ගියාම සෑහෙන්න ඕගොල්ලන්ට විනෝද වෙන්න පුළුවන්. පුතාලා ක්ලෝන්ලා දැකලා තියෙනවද? අර මූණේ රතු පාට නහයක් දාගෙන එයාව දැකලා තියෙනවද? එයාත් එක්ක විනෝද වෙන්න ආසයිද? අපි පුංචි දුවල පුතාලා වෙන්නේ ක්ලෝන් කෙනෙක් ලෑස්ති කරලා තියෙනවා BMICH එකේ ඇවිදින්න. එතකොට පුතේ මේ පෙට් එක්ස්පෝ කියලා කියන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන්ම එන්න ඕන තැනක්ද නැද්ද? අනිවාර්යෙන් ඕගොල්ලෝ තනියෙන් එන්න එපා. අදම ඉස්කෝලේ ගියාට පස්සේ යාළුවන්ට කියන්න අපි හැමෝම එකතු වෙලා පෙට් එක්ස්පෝ යන්න ඕනේ. එතකොට පුංචි දුවේ පුතේ ඕගොල්ලන්ට තේරෙන්නේ දැන් මොකද්ද පෙට් එක්ස්පෝ කියලා කියන්නේ? අපි හැමෝම එන්න ඕනේ තැන. ඒක නිසා ඕගොල්ලෝ හැමෝටම පෙට් එක්ස්පෝ කියලා කියන්නේ සුරතලුන්ට විතරක් නෙමෙයි සුරතලුත් එක්ක සෙල්ලම් කරන අපේ පුංචි දුවල පුතාලට ඉතාම වටින තැනක්. ඉතින් අපි මේක බලන් ඉන්න අපේ ආදරණීය අම්මලා තාත්තලාට මොන්ටිසෝරි ටීචර්ස්ලාට හැමෝටම ආරාධනා කරනවා අපේ පුංචි දුවල පුතාලත් එක්ක පෙට් එක්ස්පෝ එන්න ජූලි 17 18 19 BMICH එකට. එහෙනම් පුංචි යාළුවනේ මතකයිනේ 17 18 19 උදේ 9 ඉඳන් රෑ 4 වෙනකම්. ඉතින් පුංචි යාළුවට පුළුවන් ඔයාලගේ සුරතලුත් එක්ක පෙට් එක්ස්පෝ එන්න. ඒ වගේම පුංචි යාළුවන්ට පුළුවන් මූවි එකකුත් බලන්න. ඔව්. ඉතින් දැන් එහෙනම් අපි අපිට පුංචි බ්‍රේක් එක.
ඔව්. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච මුවන් මාමටයි සනෝජ නන්දටයි බොහොම ස්තුතියි. එහෙනම් මේ තමයි පුංචි පැන්සි බ්‍රේක් ටයිම්. පුංචි පැන්සි අපේ මුවන් මාමයි සනෝජ නන්දනයි ගියා. හැබැයි ඉතින් අපේ යාළුවෝ දෙන්න නම් ඉන්නවා. ඔව් විතෝෂි. දැන් නම් විතෝෂි මට කතාවක් අහන්න ඕනේ. ඉතින් අනේ කතාවක් අහන්න දෙන හොඳම තරේ කියන අපේ හරි මාමගේ බැරි මාමගේ කතාන්දර සෙග්මන්ට් එක. එහෙනම් අපි දැන් යමුද අපේ හරි මාමයි බැරි මාමයි මේ මැදිරියට එක්කන් එන්නේ. ඒකනේ ඉතින් අපේ හරි මාමයි බැරි මාමයි අපේ යාළුවන්ට වගේම අපි දෙන්නට කියලා දෙන්නේ වටිනා වගේ ආදර්ශමත් කතානේ. එහෙනම් දැන් අපි කතන්දර ගෙදර පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා මේ තමයි පුංචි පැන්සි කතන්දර ගෙදර. මම තමයි. හරි මම තමයි බැරි. හරි. ඔන්න අද අපි කියලා දෙන්න යන්නේ ලස්සනම කතාවක්. ඒ කතාවේ ඉන්න අයවරෙන් සතෙක්. පුංචි පැන්සි. අද කතාව නම් හරි ආසයි. ඉතින් ඒකනද සයත් අපේ හරි මාමයි බැරි මාමයි හැමදාම අපිට කියලා දෙන්නේ ආදිතන කතානේ. ඉතින් මේගොල්ලෝ එක ගේම් අපිට රස කරලා ගේනකොට ඔව් විතෝෂි. ඒක නෙමෙයි. මට වගේ තව ප්‍රශ්නයක් අහන්න දෙන්න. මොකද? ඔයා දැන් බලන්න කැමති අපේ පුංචි ආලගේ පසුගිය සතියේ වෙම්මානද නැත්නම් අපේ සුමංගල මාමගේ මැජික් ෂෝ එකද? මෙහෙම නිතසායක්කේ මම නම් ඔය දෙකටම කැමතියි. හැබැයි තින්න අපේ පුංචි යාළුවා බලන්නේ එයාලගේ චිත්‍ර නිර්මාණ පෙන්වන කන්නේ. එහෙනම් මේ තමයි පුංචි පැන්සි නිර්මාණ පිටුව. මේ ලස්සන බූස් ක්‍රන්ච්ගේ චිත්‍රය අපිට ඇඳලා එවපු යාළුවට එයාගේ නම නම් ලියන්න අමතක වෙලා. දැන් නම් විතෝෂි අපිට යන්න වෙලාවක් ඇවිල්ලා. ඔව් ඉතින් යන්න උනාට අපි ලබන සැරේට ආපහු වෙනවනේ. ඉතින් එතකන් පුංචිලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔව් විතෝෂි. ඉතින් දැන් මම කලින් කිව්වනේ අර පූසෙක් ඉන්නවා කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම පෙට් එක්ස්පෝ එක බලන්න යන්න ඕනේ. ඉතින් ඒ යනකොට ඔයාලගේ සුවතුල අරගෙන යන්න ඕනේ. අනිවාර්යෙන්ම මාත් වෙනවා. ඔව් ඉතින් මාත් වෙනවා අපේ මේ පුංචි පූසිවත් අරගෙන. හරි. එහෙනම් දැන් මතක් කරන්නකෝ අපේ පුංචි යාළුවෝ චිත්‍ර ඇඳලා පාට කරලා ලියුම් කවර එකට දාලා ලියුම් කවර ලියන්න ලිපින ඔයාලා චිත්‍ර ඇඳලා පාට කරලා මන් දන්නේ කියන ලිපිනයට එවන්න ඕනේ. අපේ ලිපිනය තමයි නිෂ්පාදක පුංචි පැන්සි රූපවාහිනිය අංක 20 දෙවන හරත්තේනේ බොරමඩ පාස් රන්මලාන කියලා කියන්නේ. ඔව්. එහෙනම් පුංචි යාළුවන්ට පොඩි චැලෙන්ජ් එකක් දෙනවා අපි. නේද පිටුෂි? ඔව්. ඒ චැලෙන්ජ් එක තමයි අපි දෙන්නා චිත්‍රයකට ඇඳලා එවන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ සුරතල ඇඳලා එවන්න ඕනේ. ඔව්. අන්න ඒක චැලෙන්ජ් එක. පුංචාලු අනිවාර්යයෙන් මේ චිත්‍රය ඇඳලා අපේ නිර්මාණ වීඩියෝ සෙග්මන්ට් එකට දාන්න. අපි දැන් කලින් කියපු ලිපිනයට එවන්න. දැන් ඉතින් අපි කලින් කියවන්නේ. දැන් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි යමු නේද සයත්. එහෙනම් පුංචාලු හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉතින් ලබන සතියේ අනිවාර්යෙන් සුපුරුදු විදිහට දවසේ සුපුරුදු වෙලාවටම අපි එනවා පුංචාලගේ ගෙදරට. ඉතින් මයි විතෝෂි මෙන්න මේ වගේ යාළුවෝ දෙන්නයි අදට යනවා. සුබ දවසක්. බයි. පුංචි පැන්සි